මේ වීඩියෝ එක මම කරන්නේ මගේ මාසයක් ඇතුළත බර කොච්චර අඩු වෙලාද, බඩ කොච්චර අඩු වෙලාද, ඒ වගේම පෙනුම කොච්චර වෙනස් වෙලාද කියලා ඒක පෙන්වන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරිද? ඊට පස්සේ ඊට අමතරව මගෙන් අහපු ප්‍රශ්න වගේක් තියෙනවා කට්ටිය. ඒ ප්‍රශ්න වලට උත්තරත් මේකෙන් තමයි මම දෙන්නේ. ඊට පස්සේ ගොඩක් අය මගේ ඩයට් ප්ලෑන් එක හරියටම කොහොමද, මොකද්ද, ඒක කොයින්ද මන්ද ඒ මාලා තියෙනවනේ. ඇත්තටම මම කරන්නේ මෙහෙමයි. උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් පැය 8ක් තියෙනවා. ඒ පැය 8 ඇතුළත වේල් දෙකක් ගන්නවා. හරිද? වේල් දෙකක් කියන්නේ දැන් මට දවසට කැලරි අවශ්‍ය වෙනවා 2200ක්. එතකොට මම 1800ක් වගේ දවසට වැටෙන්න වේල් දෙක හදාගෙන ඒ වේල් දෙක ගන්නවා දවසට. එහෙම තමයි කරන්නේ. ඒතකොට ඉතුරු දැන් හවස 4 ඉඳන් පහුවදා 8 වෙනකම් පැය 16ම කන්නේ. ඒ වුණත් මම ගොඩක් වෙලාවට 9:00 10 විතර වෙනවා උදේට කද්දි. හවස 3ට 3:00 අතර වෙලාවක තමයි හවස කන්නේ. ওই විදිහට තමයි මගේ ඩයට් ප්ලෑන් එක වෙන්නේ. ඕක තමයි සරලවම මගේ ඩයට් ප්ලෑන් එකේ වෙන්නේ. කැලරි ප්‍රමාණයයි අර පැය 8ක් ඇතුළත කණ එකයි ඒ දෙක තමයි වෙන්නේ. ඊට අමතරව මම මුල් ඊට පස්සේ ගොඩ මගෙන් මෙසේජ් දාලා අහලා තිබ්බා මුලින්ම ඔයා මේ කියන්නේ ව්‍යායාම මුලින්දම කරාද කියලා. කිලෝ මගේ සාමාන්‍ය 5ක් විතර අඩු වෙලා තියෙදි. මම සාමාන්‍යයෙන් දවස් 22ක් විතර යනකම්ම දිව්වෙවත් එක්සර්සයිස් කරේවත් නැහැ. ඊට පස්සේ තමයි මම පොඩ ඇවිදින්න ගත්තා. පොඩි එක්සර්සයිස් ගන්න ගත්තා. එහෙම කරා. ඒ විදිහට තමයි මගේ ඩයට් එක හරියට උනේ. දැන් මම උගලන්ට දාන්නම් මගේ ෆොටෝ. ඔතන දැන් ඔය මම නිල් පාට සුදු පාට ෂර්ට් එක දාන් ඉදි මගේ බර 113යි. එතකොට ඔය දැන් කහ පාටයි කළු පාටයි ඉරි තියෙන එක දාන් ඉද්දේ 106යි ග්‍රෑම් 100යි. හරිද? ওই විදිහට තමයි මගේ බර තිබ්බේ. කෙටුනම දැන් ඔයගොල්ලන් මං හිතනවා ඔයගොල්ලන්ට යම්කිසි පෙනුමක් කියන වෙනසක් පේනවා කියලා. මම ගොඩක් මහතින්ද ලොකු වෙනසක් ඉස්සෙල්ලාම හොයන්න බෑ. හරිද? ලොකුවට බලන්න එහෙම කියන්නේ ගොඩක් මහතරනේ මං ඉන්නේ. ඒතකොට එකපාරේ ලොකු වෙනසක් බලා ගන්න බෑ. කිලෝ 6ක් සාමාන්‍ය මං කිලෝ සාමාන්‍ය 12ක් කිලෝ 20ක් විතර අඩු වෙද්දි මගේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. තාම ලොකුවට වෙනසක් බලා ගන්න බෑ. උනාට මට ඒක දැනෙන්නේ මටනේ. මට ලොකු වෙනසක් දැනෙන්නේ. දැන් ඔය මම වීඩියෝ කැලි දෙක දාලා තිනවා. 113 දී ගත් එකයි 106 ග්‍රෑම් 100 දී ගත් එකයි තමයි ඔය වීඩියෝ දෙක. මං හිතනවා වීඩියෝ එක බලද්දිත් ඔයගොල්ලන්ට මගේ පෙනුම සහ වෙනසක් කොහොම හරි පෙනුමේ තියෙනවා කියලා ඔයගොල්ලන්ට කියන්නේ අර කෙට්ටු වෙලා කියලා චුට්ටක් අඩු වෙලා බව පෙනෙනවා කියලා මං හිතනවා. පේන්න ඕනේ. මට නම් එහෙම එකක් පේනවා කියන්නේ මට දැනෙනවනේ. සාමාන්‍යයෙන් බර අඩු වෙලා තියෙනවා. ඒතකොට බඩ තිබ්බ ප්‍රමාණයට වඩා අඩු වෙලා තියෙනවා. මං ඒ වගේ ෆොටෝ දාන්නම් මගේ බර කොච්චර තිබ්බද ඒ විදිහ ඉන්නේ ටිකක් දාන්නම් දැන්. ඉතින් ඕන් උතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ බර හරියටම ওই දවස් 31කට පස්සේ මගේ බර හරියටම ඔන්න බලා ගන්න තියෙන්නේ 106යි ග්‍රෑම් 50යි. හරියටම දවස් 31 දී 106යි ග්‍රෑම් 50කට අඩු වෙලා තියෙනවා මගේ බර. 113ක් තිබ්බා. ඒ 113ක් තියෙන ෆොටෝ මට දාන්න බෑ මේ වීඩියෝ. ඒ වගේ යට ඇඳුම් පිටින් ඉන්නේ ඒකින්ද ඒව දාන්න බෑ. ඒව කණ්ණාඩියෙන් ගත්ත වීඩියෝ තියෙන ඔක්කොම ඒව දාන්න බෑ. ඒතකොට මම ඒ වුණාට මම බඩේ ඉන ප්‍රමාණය තිබ්බ ප්‍රමාණය දැන් තියෙන ප්‍රමාණය දාන්න ඕගොල්ලන්ට ෆොටෝ. හරි ඉතින් ඕගොල්ලන්ට උතන ඕම් බලාගත්තා මගේ ඉස්සෙල්ලා 52ක් බඩ තිබ්බා. ඊට පස්සේ බඩ මේ 48ට එනකම් බහැලා තියෙනවා. ඒකට අඟල් 4ක් අඩු වෙලා තියෙනවා බඩෙන්. අඟල් 4ක් බඩෙන් අඩු වෙලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති දවස් 31කට මොනතරම් වෙනසක් වෙලා තියෙනවද කියලා. කිලෝ වලින් ගත්තොත් කිලෝ 6මාරක් අඩු වෙලා තියෙනවා. බඩෙන් ගත්තොත් අඟල් 4ක් අඩු වෙලා තියෙනවා. පෙනුමත් වෙනස් වෙලා තියෙන ඇයිට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම දවස් 31 දී මගේ පෙනුමේ වෙනස මම ඩයට් එක හරියටම කරා. ඊට පස්සේ අන්තිම සතියේ වගේ සාමාන්‍ය ඇවිදින පොඩි ව්‍යායාම ඒ වර්ග ඒවා ටිකක් කරා. ওই විදිහට තමයි මම හරියටම කරන් ගියේ. හරියටම මාසෙයි මගේ ටාගට් එක තියෙන්නේ කිලෝ 65ට යන එක. මම කොහොම හරි කිලෝ 65ට මගේ බර ගෙනියනවා. මගේ ටාගට් එක ඒක. මාසෙකදී 6මාරක් අඩු කරගත්ත කියන්නේ ලබන මාසෙත් මම 6මාර තමයි ටාගට් එක. 6මාර හෝ 7. දැන් ඒ විදිහට තමයි ලබන මාසෙ මම තව ටිකක් ව්‍යායාම ටිකක් වැඩි කරගෙන එහෙම දිගටම කරගෙන යන තමයි බලාපොරොත්තු.
හරි දැන් මාසෙකදී වෙච්ච දේවල් මම ඔක්කොම පෙන්නලා ඉවරයි. ආයි ඊටු ටික මොනවද ලබන මාසෙට. දැන් ඔයගොල්ලන්ට මොනවද තව මගෙන් දැනගන්න දෙයක් තියෙනවා තව මොනවද ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් ටික දාන්න. මම ඊට පස්සේ ඒවටත් උත්තර දෙන්නම්. එහෙනම් මාව සබස්ක්‍රයිබ් කරලා මාව තව කෙනෙකුට බලන්න මාව ෂෙයා කරලා මට ලයික් එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් හැමෝම එච්චරයි කියන්න තියෙන්නේ. හැමෝටම සරණයි. මාව සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්ම.